සාමාන්‍යයෙන් ගුවන් යානයක ගමන් කරනවා කියන්නේ හරිම සුව පහසු ඒ වගේම නිදහස් අත්දැකීමක්. හැබැයි ඔබ දන්නවද? මේ ලෝකයේ සමහර ගුවන් තොටුපළවල් තියෙනවා. එතනට ළඟා වෙද්දී ලෝකේ ඉන්න දක්ෂම පයිලට්ලාගේ පවා අත් කකුල් වෙවුලන්න ගන්නවා කියලා. එක තප්පරයක පොඩි හෝ වැරදීමක් වුණොත් සිය ගණනකගේ ජීවිත අහවර වෙන්න පුළුවන්. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ නහර දිගේ ලේ රත් කරන ලෝකයේ තියෙන භයානකම සහ මාරාන්තිකම ගුවන් තොටුපළවල් පහක් ගැනයි. වීඩියෝ අවසන් වෙනකම්ම බලන්න. මොකද අන්තිමට තියෙන එක දැක්කොත් ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. අංක 5 ලුක්ලා ගුවන් තොටුපළ. මේක පිහිටලා තියෙන්නේ නේපාලයේ එවරස්ට් කන්ද තරණය කරන්න යන අයගේ ප්‍රධානම නැවතුම්පොළක් විදිහටයි. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 9334ක් උඩින් තියෙන මේ ගුවන් තොටුපළේ ධාවන පතය ඉතාමත් කෙටි. ඒ වගේම මෙහි එක පැත්තක තියෙන්නේ අඩි 2000ක මහා ප්‍රපාතයක්. අනෙක් පැත්තේ තියෙන්නේ ගල් පර්වතයක්. පයිලට් කෙනෙකුට මෙතනදී go around එකක්. ඒ කියන්නේ යානය බස්සන්න බැරි වුණොත් ආපහු හරවන් යන්න ඉඩක් ඇත්තෙම නැහැ. එකපාරින්ම ගොඩ බස්සන්න ඕනේ. වැරදුනොත් කෙලින්ම ප්‍රපාතයට නැත්නම් පර්වතයේ ගැටෙනවා. අංක 4 ප්‍රංශයේ කුරුෂෙවල් ගුවන් තොටුපළ. හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධ ඇල්ප්ස් කඳුකරයේ පිහිටි මේ ගුවන් තොටුපළේ තියෙන්නේ ලෝකයේ කෙටිම රන්වේ වලින් එකක්. ඒකේ දිග මීටර 537ක් විතරයි. හැබැයි ඒක විතරක් නෙමෙයි බය හිතනම දේ. මේ ධාවනපතය කෙලින් නැහැ. ඒක කන්දක් වගේ ඉහළට ඇලවිලා තියෙන්නේ. යානයක් නතර කරගන්න මේ ඇලවීම උදව් වුණත් මේ කිසිම ආලෝක පද්ධතියක් නැහැ. ඒ නිසා අධික මීදුම තියෙන වෙලාවට පයිලට්ලා Tamanගේ දෑසින් පෙනෙන දේ මත විතරක්ම විශ්වාසය තියලා යානය බස්සන්න ඕනේ. අංක 3 ප්‍රින්සස් ජුලියානා ගුවන් තොටුපළ. මේක තියෙන්නේ කැරිබියන් දූපතක් වන ශාන්ත මාටින් වලයි. මේක භයානක වෙන්නේ පයිලට්ලට විතරක් නෙමෙයි. වෙරළේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ටත් එක්කයි. මොකද මේ ගුවන් තොටුපළේ රන්වේ එක පටන් ගන්නෙම මහජන වෙරළක ඉඳලා. විශාල ගුවන් යානා ගොඩ බස්සද්දී මිනිසුන්ගේ ඔළුවට අඩි කීපයක් විතරක් උඩින් තමයි යානය ඇදී යන්නේ. යානා ඉහළට නැගීමේදී පිට කරන අධික වායු සැර නිසා මිනිසුන් විසි වෙලා ගිහින් තුවාලුණු අවස්ථා පවා ඕනෑ තරම් තියෙනවා. අංක 2 ගිබ්‍රෝල්ටාර් ගුවන් තොටුපළ. ඔබ කවදා හරි දැකලා තියෙනවද සාමාන්‍ය වාහන යන පාරක් හරහා ගුවන් යානා යනවා? ඔව්. ගිබ්‍රෝල්ටාර් වල තියෙන්නේ අන්න ඒ වගේ පුදුම සහගත තැනක්. මෙහි තියෙන ප්‍රධානම මහා මාර්ගය වන වින්ස්ටන් චර්චිල් ඇවනිව් කැපිලා යන්නේ කෙලින්ම මේ ගුවන් තොටුපළේ ධාවනපතේ මැදින්. ගුවන් යානයක් බස්සන්න හෝ ඉහළට ගන්න හැම වෙලාවකම පාරේ යන වාහන සහ මිනිසුන්ව ගේට්ටු දාලා නතර කරන්න සිද්ධ වෙනවා. පොඩි හෝ සංඥා දෝෂයක් වුණොත් ගුවන් යානයක් කෙලින්ම කාර් එකක හෝ බස් එකක හැප්පෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අංක 1 භූතානයේ පාරෝ ගුවන් තොටුපළ. මේක කොච්චර භයානකද කියනවා නම් මුළු ලෝකයෙන්ම මේ ගුවන් තොටුපළට යානා ගොඩ බස්සන්න අවසර සහ සුදුසුකම් තියෙන්නේ පයිලට්ලා 25කටත් වඩා අඩු පිරිසකට විතරයි. අඩි 18000ක් උස හිමාල කඳු මුදුන් වලින් වට වුණු පටු නිම්නයක තමයි මේක පිහිටලා තියෙන්නේ.
කඳු අතරින් වංගු ගසමින් ගස්වල සහ ගෙවල්වල වහලවල් වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් යානය පහළට ගන්න පයිලට්ලට සිද්ධ වෙනවා. මෙතනට යානයක් බස්සන එක හරියට නූලෙන් බේරෙන සුපිරි ක්‍රීඩාවක් වගේ. ඉතින් යාළුවනේ මේ ගුවන් තොටුපළවල් වලින් ඔයාලව වඩාත්ම බයටපත් කළේ මොන ගුවන් තොටුපළද? ඔයාලත් මේ වගේ තැනකට යන්න ආසද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ channel එක අදම subscribe කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.